ඉතින් ඔන්න අද මාර්තු මාසේ 3 වෙනිදා අපි කුසිනාරා නුවර ඉන්නේ. දැන් අපි යන්න පිටත් වෙන්නයි හදන්නේ. මේ තියෙන්නේ ඊ අපි නැවතිලා හිටපු තැන. අපි ඊයේ නවාතැන් ගනිපු තැන කුසිනාරා නුවර. දැන් අපි පිටත් වෙන්නයි හදන්නේ. ලොකු ස්තූපයක්. ඒක නම් හරියටම පේන්නේ නැහැ. අපි ආවා කුසිනාරා නුවරට. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය බලන්න තමයි යන්නේ. පොළ වැටිලා තියෙන්නේ. දැන් දළු දානවා. මේ මාසේ මැදින් පස්සේ ඔය ගහේ මල් පොහොට්ටු පිපෙන්න පටන් ගන්නවා. පොකුරු ඉතා කුඩා මලක් සුදු පාටයි කහ පාටයි සම්පූර්ණම ගහේ මල් පිපුණා ගහම ලස්සනයි සුවඳයි. ඉතාමත් ශක්තිමත් දැව භාණ්ඩ වලට ගන්න ගස් වර්ග. මේවට කියනවා සාල කියලා. සාල වනය, සාල වන මහා උද්‍යාන. මේ වගේ සල් ගස් දෙකක් අතර තමයි අර පිටිපස්සේ පිරිනියම් පාවදාලේ. සංඝාවාස මේ තියෙන විශාල සංඝාවාසය මහා කාශ්‍යප කුටිය. නාන ලිඳවල්, බොන ලිඳවල්, ධම්ම සාකච්ඡා ධම්මශාලාවල්, භික්ෂුන් වහන්සේ බණ භාවනා කරන කුටි, බිත්ති පළල. මොකද මේ රටේ ඍතු තුනක් තියෙනවා. රොත්ති කාල රස්නේ නැති විදිහට, හීතල කාලේ හීතල නැති විදිහට, වැස්සට අතුලට වතුර එන්නේ නැති විදිහට කියන ආකාරයෙන් නිර්මාණය කර දෙන මහා කාශ්‍යප කුටිය වෙනත් සංඝාවාසය. කොහොමම ගිහිල්ලා විහාරය ඇතුළේ කලබල කරන අර කීප ලක්ෂණ බලන්න අර කටිලුම් මලක් ආගන්නේ. Will be Jimila. Sukita huntu pura paripurenyatinam hotu Sukita huntu nyatayo. බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳුණන් පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ කුකුත්තා නදියෙන් පැන් ගේනතුරු බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩ හිටපු තැන තමයි මාතා කවුරු විහාරය. මේ ඒ විහාරය. මේවාල දකින්නේ රමහාර ස්තූපය නැතහොත් අංගාර චෛත්‍ය කියලා හඳුන්වන ස්තූපය. මෙහි තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු එම චිතකය දැල්වීමෙන් පසු ඉතුරුණු සඳුන් දරසෑය දර අඟුරු වැනි කොටස් ඉතුරුණු ශේෂ කොටස් තමයි තැන්පත් කළ මේ ස්තූපය කරවලා තියෙන්නේ. මේ තියෙන්නේ ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ ධාතු 8 කොටස් 8කට බෙදලා ඒ බෙදපු තැන තමයි මේ තියෙන්නේ.
කියන්නේ කුකුත්තා නදිය. මේකේ තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ රෝගාතුර වෙච්ච අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පැන් ඉල්ලලා තියෙනවා. එතකොට පැන් ගෙනත් දෙන්න කියලා ආනන්ද හාමුදුරුවෝ ආවහම මේකේ මේ ගඟ හරහා ගැල් 500ක් ගිහිල්ලා මේ වතුර බොර වෙලා තමයි තිබිලා තියෙන්නේ. එතකොට එහෙම තෙවරක් ආවන් පස්සේ තුන්වෙනි පාර තමයි වතුර පැහැදිලි වෙලා තියෙන්නේ. ඉතින් ඊයින් පස්සේ බුදුරජාණන් වහන්සේට මේකෙන් පැන් අරන් ගිහින් තියෙනවා. කුකුත්තා නදියට එන මාර්ගය. කැමට උප්මා. ඉතින් ඔන්න දැන් කුසිනාරා නුවරෙන් පිටත් වෙනවා අපි විශාලා මහනුවරට යන්න. මේ තවත් ගඩොල් මෝලක්. මෙහි ගඩොල් පුච්චන දැන් හරියට තියෙනවා. ඒක නිකාර ලොකු ෆැක්ටරි වගේ. මේ විශාලා මහනුවරට යන අතරමඟ තියෙන කේශරියා ස්තූපය. මේකේ තමයි බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු සහ පාත්‍රා ධාතුව තැන්පත් කරලා තියෙන්නේ. අපි දැන් විශාලා මහනුවරට ඇතුල් වෙලා තමයි මේ ඉන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ විශාලා මහනුවරට. මේ තියෙන්නේ එදා විශාලා මහනුවර කූටාගාර ශාලාව. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කූටාගාර ශාලාවේ නටමුන් තමයි මේ දකින්නේ. මේ කූටාගාර ශාලාවේ තියෙන විශේෂත්ව ගොඩක් තියෙනවා. එකකින් එකක් තමයි මේ විශාලා මහනුවර ඒ කාලේ විශාල තුම්බියක් ඇති වෙලා තියෙනවා. දුර්භික්ෂ, අමනුෂ්‍ය සහ රෝග කියලා. එතකොට ඒ තුම්බිය දුරු කරන්න ඒ දවස් හිටපු ගොඩක් බමුණෝ එහෙම එක එක මේ යාග හෝම කරලා තියෙනවා. නමුත් ඒ එකකින්වත් පළක් වෙලා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය සජ්ජායනා කරමින් මේ මුළු නුවර වටාම වැඩම කරලා තියෙනවා. ඊට පස්සේ විශාල වර්ෂාවක් ඇවිල්ලා මුළු නගරයම හේදිලා මිනි එහෙම හේදිලා ගිහිල්ලා ඒ තුම්බිය දුරු වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි මේ කුටාගාර ශාලාව භික්ෂුණී ශාසනය ආරම්භ කරපු මහා ප්‍රජාපති ගෞතමී දේවින් වහන්සේ 500ක් මේ කාන්තාවන් සමග ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුණී ශාසනය සඳහා අවසර ඉල්ලන්න මේ කූටාගාර ශාලාවට. ඉතින් ඒකත් එක වැදගත්කමක් මේ කූටාගාර ශාලාවේ. ඊට පස්සේ මේක හොයාගත්තට පස්සේ මේ මෙතන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරලා තියෙනවා අශෝක අධිරාජයා විසින්. ඒ වගේම අශෝක ස්තම්භයක් පිහිටුවලා තියෙනවා. මේ අශෝක ස්තම්භයෙන් කියන්නේ
ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මෙයින් පිට වෙලා පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවරට වැඩම කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආපහු හැරිලා බලලා තියෙනවා මේ විශාලා මහනුවර දිහා. එතකොට ඒ හැරිලා බලපු විදිහ ඒ සිංහ සෙයියාව නිරූපණය කරන්න තමයි මේ අශෝක ස්තම්භය මත සිංහෙක් මේ ආකාරයට නිරූපණය කරලා දක්වලා තියෙන්නේ. දකිද්දි ආසයි. අද කට්ටිය පොඩ්ඩක් වැඩි රූම් එකේ. වෙනදා නම් හිටියේ මායි අම්මයි අපේ මහම්මයි. ඒ කියන්නේ අම්මගේ අක්කා. අපි තුන් දෙනාට රූම් එක වගේ තමයි හම්බුනේ. හැබැයි අද වැඩේ උනේ අපි පොඩ්ඩක් මගදී පරක්කු නිසා වෙන නඩ වලින් ඇවිල්ලා අර ඒ පොඩි ගානක් ඉන්න රූම්ස් ටික මේ එයාලට දීලා. ඉතින් ඒ හින්දා අද අපිට 7 දෙනෙක් ඉන්න රූම් එකක් තමයි තියෙන්නේ. අපි 6 දෙනාට අමතරව මේකේ මෙහෙණින් වහන්සේ නමකුත් ඉන්නවා. අපේ නඩේම කට්ටිය තමයි ඉන්නේ. ඉතින් අද ඔක්කොම ඇවිදලා ඉවරයි. හෙට ආයේ පාන්දර 3ට පිටත් වෙනවා අපි බුද්ධ ගයාවට යන්න. මෙහි ඉඳලා මං හිතන්නේ පැය 10කටත් වැඩි යනවා බුද්ධ ගයාවට යන්න. මං කිලෝමීටර් කීයක් තියෙනවද කියන්න දන්නේ නැහැ. දැන් අපි ඉන්නේ විශාලා මහනුවරනේ. එතකොට එතන ඉඳන් බුද්ධ ගයාවට සෑහෙන දුරක් තියෙනවා කියලා කිව්වා. එතකොට හෙට බුද්ධ ගයාවට ගිහිල්ලා ඒ අතරමඟ තියෙන තැන් අපි වැඳ පුදාගෙන යනවා. එතකොට අනිද්දා අපි බුද්ධ ගයාවේදී සිල් සමාදන් වෙනවා කියලා කිව්වා. බලමු ඉතින් ඉස්සරහ දවස් කොහොමද ගෙවෙන්නේ කියලා.